right. අපි ළමයි ඩිස්කෂන් එකට යන්. දැන් මේකේ පළවෙනි එකේ දීලා තියෙන්නේ ඒක බීජ පත්‍රයේ ද්විබීජ පත්‍රයේ ශාක අතර තියෙන ළමයිනේ මේ වෙනස්කම් සාකච්ඡා කරන්නනේ. එතකොට ඕකට දන්නවා අපි දැන් මේක ඉගෙන ගත්තේ මේ වගුවක් ගහලා එහෙමනේ සංසන්දනය කරේ. රචනා ප්‍රශ්න ලියනකොට කවදාවත් වගු ගහන්න බෑ. සංසන්දනයක් වුණාට කවදාවත් වගු ගහන්න බෑ ළමයිනේ. ඒතර සංසන්දනය අපි වචනෙන් ලියලා තමයි සංසන්දනය කරන්න ඕන. අංක මොනවත් එහෙම දාන්න ඕනේ නෑ. එක එක ඒවා ළමයි වෙන වෙනම සංසන්දනය කරා නම් ඇති. හරි. එතකොට ලියනවා පළවෙනි කාරණේ. ඒක බීජපත්‍රයේ ශාකවල ළමයිනේ කලලයේ බීජපත්‍ර එකක් පවතින අතර ද්විබීජපත්‍රයේ ශාකවල කලලයේ බීජපත්‍ර දෙකක් පවතී. ඊට පස්සේ ඒක බීජපත්‍රයේ ශාකවල තන්තුමේ මූල පද්ධතියක් පවතින අතර ද්විබීජපත්‍රයේ ශාකවල මුදුන් මූල පද්ධතියක් පවතී. ඒක බීජපත්‍රයේ ශාකවල පත්‍ර සමාන්තර නාරට වින්‍යාසයක් දරන අතර ද්විබීජපත්‍රයේ ශාක පත්‍රවල ජාලාභ නාරට වින්‍යාසයක් පවතී. එතකොට ඒක බීජපත්‍රයේ ශාකවල ත්‍රිඅංක පුෂ්ප පවතින අතර ද්විබීජපත්‍රයේ ශාකවල චතුර් අංක පුෂ්ප එක ලකුණයි පංචාංක පුෂ්ප තව ලකුණයි පවතී. ඒක බීජපත්‍රයේ ශාකවල පරිපුෂ්පය මණිපත්‍ර දලපත්‍ර ලෙස විභේදනය වී නොමැත. නමුත් ද්විබීජපත්‍රයේ ශාකවල පරිපුෂ්පය මණිපත්‍ර දලපත්‍ර ලෙස වෙන්කර හඳුනාගත හැක. එක ලකුණයි. ඒක බීජපත්‍රයේ ශාකවල පරාග කණිකාව එක විවරයක් දරන අතර ද්විබීජපත්‍රයේ ශාකවල පරාග කණිකාව විවර 3ක් දරයි. ඒක බීජපත්‍රයේ ශාකවල ශාක කඳේ සනාල කලාප විසිරී පවතින අතර ද්විබීජපත්‍රයේ ශාකවල සනාල කලාප වලයාකාරව පිළියෙල වී ඇත. ඒක බීජපත්‍රයේ කඳේ සනාල කලාප තුල කැම්බියමක් නොපවතින අතර ද්විබීජපත්‍රයේ ශාකවල සනාල කලාප තුල කැම්බියමක් පවතී. ඊට පස්සේ අනිවාර්ය උදාහරණ දෙන්න ඕනේ. ඒක බීජපත්‍රයේ ශාකවලට උදාහරණ 3ක් ගන්නවනේ. තෘණ, පොල්, වී කියලා. ඒකෙන් ඕනෙම දෙකක් තියෙන්න ඕනේ. ලකුණු දෙකයි. එතකොට ද්විබීජපත්‍රයේ ශාකවලට ගන්නේ රෝස, වද සහ කියුක බිටානේ. ඒකෙන් ඕනෑම ළමන උදාහරණ දෙකක් තියෙන්න ඕන. හරිද? right. ඊට පස්සේ තමයි දෙවෙනි ප්‍රශ්නෙට එන්න. දැන් විභාජක පටකයක දරුවනේ පවතින මොකද වෙලා තියෙන්නේ මූලික ලක්ෂණ ලියන්න කියලා දීලා තියෙන්නේ. ඒතර මේකේ ළමයි ලියවෙන්න ඕනේ ගිය සතිය අපි ළමයි අර හැඳින්වීමක් ගත්ත විභාජක පටක කියන්නේ. විභාජක පටකවල තියෙන සෛලවල ලක්ෂණ ගත්ත දරුවනේ. අද අපි ගත්ත මෙයාගේ තියෙනවා කියලා අනුයාත ක්‍රියාවලි තුනක්. අන්නේ කාරණා ටික තමයි විස්තර වෙන්න ඕනි. හරි. දැන් මොකද ලියන්න තියෙන්නේ? පළවෙනි කාරණේ දරුවනේ ශාක දේහය තුල දක්නට ලැබෙන විභේදනයේ නොවිච්ච පටක සමූහ විභාජක පටක බව එක ලකුණක් තියෙනවා. දරුවනේ මේ විභාජක සෛලවලට සුදුසු තත්ත්ව යටතේ ළමයිනේ විභාජනයේ වීමෙන් නව සෛල සෑදිය හැකි බව එක ලකුණක් තියෙනවා. ඒකේ සුදුසු තත්ත්වයට තියෙ කියලා අනිවාර්යෙන් තියෙන්න ඕනේ. ළමනේ විභාජනයේ වෙලා නව සෛල හදන්න පුළුවන්. එක ලකුණක් තියෙනවා. දරුවනේ මේ හැදෙන සෛල වලින් සමහර සෛල දික්වන බව, සමහර සෛල විභේදනය වෙන බව එක ලකුණයි. ඒකල ශාක දේහයට නව පටක සාධන බව එක ලකුණක් තියෙනවා. හැබැයි දරුවනේ අනෙක් සෛල විභාජක ලෙසම ඉතිරි වන බව එක ලකුණක් තියෙනවා. දරුවනේ විභාජක පටකවලට සුප්ත කාලයක් ගත කළ හැකි බව එක ලකුණක් තියෙනවා. ළමයිනේ විභාජක පටකවල තියෙනවා පොදු ලක්ෂණ කීපයක්. එකක් තමයි සෛල සමවිෂ්කම්බිකයි. එක ලකුණයි. එකක් තමයි සියලු සෛල ජීවී සෛල බව. එකක් තමයි කෘත්‍රිමයේ සහ ළමයිනේ ව්‍යුහමයේ වශයෙන් විභේදනය වී නැති බව. එක ලකුණයි. මධ්‍ය න්‍යෂ්ටියක් දරන බව. එක ලකුණයි. ඝන සෛලප්ලාස්මයක් දරන බව. එක ලකුණයි. ගුණන හැකියාවක් දරන බව. එක ලකුණක් තියෙනවා. දරුවනේ සාමාන්‍ය විභාජක පටකවල තියෙනවා අනුයාත පියවර වලින් යුක්ත අතිපිහිට වන ප්‍රදේශ තුනක්. එක ලකුණක් තියෙනවා. එකක් තමයි සෛල විභාජනය වන ප්‍රදේශ නැත්නම් සෛල විභාජනය. දෙවෙනි එක සෛල දිගින් වැඩිවීම. තුන්වෙනි එක ළමයි සෛල විභේදනය. දරුවනේ ওই විදිහට ශාක දේහයක හමු වන ප්‍රධාන විභාජක පටක වර්ග තුනක් තියෙනවා. පළවෙනි කෙනා අග්‍රස්ත විභාජක, දෙවෙනි කෙනා
පාර්ශ්වික විභාජක, තුන්වෙනි එකේනා අන්තරස්ථ විභාජක. හරිද? ඒතර ඒ ටික ළමයි ඇති. මූලික ලක්ෂණ විස්තර කරන්න කියලා තියෙනකොට ඒ ටික ඇති. හැබැයි ළමයි දැන් ලබන සතියේ ළමයි ඔකට රෙඩි වෙලා ඉන්න විභාජක පටක වර්ග ගැන ප්‍රාථමික වර්ධනය ගැන ලියන්නෙම රෙඩි වෙලා ඉන්න ලබන සතියේ ළමයි ඒව টොප් එකට දානවා. අනික මතක තියාගන්න අපේ ළමයි A level paper එකේ මම ළමයෙක්ට සාමාන්‍යයෙන් අනිවාර්යෙන් රෙකමන්ඩ් කරන ප්‍රශ්නයක් තමයි ශාකයේ පාඩමෙන් එනවලම රචනා ප්‍රශ්නය ඒක අනිවාර්යෙන් ලියන්න ඕන. ඒක පට්ට ලේසි. ලකුණු ගන්න මාර ලේසි. ඒ ප්‍රශ්නේ ලොවෙත් ලියන්න ඕන. ඒ තමයි ශාකයේ ළම එසේ ටික අනිවාර්යෙන් මුලින්ම ලියාගෙන යන්න. ඒව මිස් කරගන්න එපා. අර ඔකට ටියුනින් මීටර්ස් එකේ දානෝනේ දාන එසේ chart එක තියෙනවනේ. ඒකේ එසේ ටිකත් ඔකට ගෙදර තනියම ලියන්න සහ අනිවාර්යෙන් ළමයි මේක නෝට් එකත් එක්ක රිසෝස් එකත් එක්ක බලන්න. හරි. ළමයි පොයින්ට්ස් ටික බලන්න. මේකේ තියෙනවා පොයින්ට්ස් 21ක් තියෙනවා. මේකේ පොයින්ට්ස් තියෙනවා 20ක්. ඒතර ඔක්කොම පොයින්ට්ස් තියෙනවා 41ක් තියෙනවා දරුවනේ. 41කින් කීයක් තියෙනවද කියලා බලලා වැඩි කරලා ගන්න 150න් කීයක් තියෙනවද කියලා. මම හැමදාම කියන එක 120ට වඩා වැඩි නම් අනිවාර්යෙන් 100ක් හෝ 100ට වඩා වැඩි නම් AB අතර දෝලනයක් තියෙන. B වලට බර වෙන්න පුළුවන්. 80 කියන සීන් එක කෙලිම C B මට්ටම තියෙනවා. C වලට දාමු. බලන්න ඔකට ටෝටල් එක කොයි වගේ මට්ටමක තියෙන කියලා. හදලා ගන්න. සාමාන්‍ය පොයින්ට්ස් 50ක් එන්න ඕනේ ළමයිනේ. මම ඉතින් ගත්තේ පොයින්ට්ස් 41යි එන්නේ. ඒ අවුලන්නේ ඒ ගණන ගන්න. ඒගල මේ ලියන ප්‍රශ්න එහෙම ළමයි විසික් කරන්න මේ පාන ළමයි. මේවා අනිවාර්යෙන් එකතු කරලා තියාගන්න. ෆයිල් එකකට දාලා එකතු කරලා තියාගන්න. හරිද? බලමුද ලකුණු තත්ත්වය. හරි. කවුරුත් ඉන්නවද මේ ප්‍රශ්නේ? 120ක් කර 120ට වඩා වැඩි ළමයි. අනිවාර්යෙන් ඉන්න ඕන අතෝස. ගොඩක් ඉන්නවනේ. ඔන්ලයින් එකේ ඉන්නවා. 100ක් හෝ 100ට වඩා වැඩි. හරි. ඇති. ඒතර මේ ළමයි මේ ලකුණ මේ 100න් උඩලම අනිවාර්යෙන් තියාගන්න. ඒ කියන්නේ 100න් උඩල තියාගත්තොත් රචනා පේපර් එක ගොඩ. බය වෙන දෙයක් ඇත්තෙම නැහැ. ඒ හින්දා මේ ওই වැඩ ටික ළමයි පිළිවෙලකට අතපසු කරගන්න නැතුව ගොඩ ගහන්න නැතුව කරගෙන යන්න. එච්චරයි තියෙන්නේ. අපි අර පේපර් සෙෂන් එක දරුවනේ කෙලින් පටන් ගත්තට පස්සේ සෑහෙන වැඩක් කරගන්න පුළුවන්. තීරි මතක් කරගන්න. ඒක ෆ්‍රී පේපර් සෙෂන් එකක් ඕනේ යාළුවෙක්ට සෙට් වෙන්න පුළුවන්. ඒකල් අපි වැඩේ කරගෙන යන්න. හරි. හොඳයි එහෙනම් හැමෝටම සුබ දවසක් පරිස්සමෙන් ගිහිල්ලා